අයිබන් අද ඔයාලත් එක්ක එකතු වෙන්නේ මෙච්චර කල් මේ ප්ලැට්ෆෝම් එකේ ඉඳගත්තේ නැති කෙනෙක් සහ ඔයාලා ගොඩක් ආදරය කරන කෙනෙක් ලොරි ටොක්ස් සහ සේපල්ලගේ වේදිකාවල සෑහෙන්න ඉන්නවා. දැන් බොහොම ජනප්‍රිය YouTube වල එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන්නේ. තවම වින්සතේ අසස්මිති තවම කියලත් කිව්වා එක්සත් ජාතික පක්ෂ තමයි නියෝජනය කරන්නේ සදාකාලිකව. ඒක තමයි. ඒ කියන්නේ අර අපි වගේ අපි ජාතික ප්‍රතිපත්ති විශ්වාස කරනවා වගේ. ඒ කියන්නේ ඡන්දය හැබ්බෙච්ච පළවෙනි දවසේ ඉඳන් ඡන්දය දීලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහගේ සහාය තිබ්බ පැත්තට තමයි ඒක. එහෙම තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මම හිතන්නේ 2020 පරදින කොටත් සජිත් ප්‍රේමදාසට ගිහිල්ලා අපි ගහලා මොකද රනිල් වික්‍රමසිංහ පිටිපස්සෙන් හරි හිටපු ඉන්නවා. එහෙම තැනක ඉන්නවා තාමත්. මේ මොකද්ද මේ එක්සයිට් මම මේ වින්සත කියන තමයි මේ ප්‍රශ්නේ ඉතාමත්ම ප්‍රබලව අහන්න ඕන කාරණේ. මොකද හේතුව මම දන්නවා අනිත් පාක්ෂිකයෝ වගේ නෙමෙයි වින්සද ඉතාමත්ම පුද්ගලික මතවාදයක් එක්ක තමයි එක්සත් ජාතික පක්ෂයත් එක්ක රැඳෙන්නේ කියලා. පුද්ගල වන්දනාවක් එක්ක නෙමෙයි. මොකද්ද මේ මතය? මොකද්ද මතවාදය? එක්සත් ජාතික ලිබරල්ද නැත්නම් වෙන එකක්ද? නෑ එක්සත් ජාතික පක්ෂයේ ලිබරල් කියලා කියන්නේ අර මේ ඒ කියන්නේ දැන් ලිබරල් කියලා කියන්නේ වල්බూరు නිදහස වගේ එකක් නේ. ඒ කියන්නේ එහෙම එකක් නෙමෙයි ඇත්තටම එක්සත් ජාතික පක්ෂ. එක්සත් ජාතික පක්ෂ අපි දන්න තරම අපේ කියවීම හැටියට තියෙන ඇත්තටම ජාතිකවාදී දක්ෂිණාංශිකයක් තමයි තිබේ. ඒක තමයි නැෂනලිස්ටික් රයිට් එක තමයි එදා ඉඳන් ප්‍රැක්ටිස් කරගෙන ආවේ. ඒක ප්‍රැක්ටිස් කරගෙන එද්දී ඒක කියන්නේ ඇත්තටම රජයක් විසින් අපි විශ්වාස බිලීව් කරන මතවාද වෙන්නේ ප්‍රැක්ටිස් වෙන්නේ හරියටම ඒ කියන්නේ රජයක් විසින් මාකට් ඔපචුනිටිස් වලට ඩ්‍රයිව් කරන එකක් තමයි දක්ෂිණාංශික ජාතිකවාදී දක්ෂිණාංශික එක. ඒකට හතේ ප්‍රතිපත්ති හා සමාන එකක්. ඒ කියන්නේ ඒක ගොඩක් වෙලාට ඒකෙත් පොඩි කස්ටමයිස් කැලි වගේ තියෙනවා ඔයාගේ හිතේ. තැන් තැන්වල අපිට කැමති විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. නමුත් අර වල්බూరు නිදහස ඉල්ලන ලිබරල් එකක් ලිබර්ටි ඇන්ඩ් ෆ්‍රීඩම් කියන දෙකම ඔක්කොම තියෙන එක සහ ජාතිකත්වය ගෑවිච්ච ලස්සන කමියුනිටි එකේ කමියුනිටි ස්ටෑන්ඩඩ්ස් වැලියුස් වලට රෙස්පෙක්ට් කරන ඒ කියන්නේ ඒ තියෙන වැලියුස් ටික රැකගෙන දක්ෂිණාංශිකයක් හදන එකක් මිසක් අරහෙ තියෙන එකක් මෙහෙට ඕනේ මෙහෙ තියෙන හින්දා මෙහෙට ඕනේ අරහෙ තියෙන ඒවා මෙහෙට ගේන්න ඒ වගේ එකක් නෙමෙයි ජාතිකවාදී දක්ෂිණාංශිකය කියන්නේ. සාය ඉතින් ඒකත් එක්ක ලංකාවේ මම හිතන්නේ ගත්තාම මම දැක මේ ළඟදී අර මේ අපේ නායකතුමාගේ වීඩියෝ එකක් ෂෙයා වෙනවා. ඒක ඇත්තටම කියනවා ලංකාවේ රජවරු ඔක්කොම කරාට වඩා අපි කරලා තියෙනවා මේ රටේ 76 අවසරක මේකෙන් කරලා තියෙනවා කියලා. ඉතින් ඇත්තටම මේ ඔක්කොම දේවල් ගත්තාම මම හිතන්නේ යුනිවර්සිටිස් හදලා තියෙනවා. ඒ ඔක්කොම ආවේ දක්ෂිණාංශික ජාතිකවාදී මතවාදයත් එක්ක තමයි. ඒක ඒ මාකට් ඔපචුනිටිස් ටික හදන්න දක්ෂිණාංශිකෙන් කරපු දේවල් තමයි. මොකද අද වෙද්දී ප්‍රයිවට් හොස්පිටල් ප්‍රයිවට් එඩියුකේෂන් මේ සෙන්ටර්ස් ඉඳන් ගවර්න්මන්ට් එඩියුකේෂන් සෙන්ටර්ස් එක ඔක්කොම හදලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක සහ ලොකුම හිතට ළඟටම දේ තමයි ඉතින් මේ 2022 ආර්ථික අර්බුදයෙන් ගොඩ දාපු ඒක මම කියන්නේ ඒකට ලීඩර්ෂිප් එක දුන්න නායකයා කොහෙන් හරි කරගලා UNP වුණා කියන එක. UNP වුණා සහ ඒකත් එක්ක අපි පත් කරත් බඩු UNP සහ නෑ ඒ නැතත් ඒක මම දකින්නේ ඇත්තටම ඒකේ මම නම් දකින්නේ අවස්ථාවට දේශපාලඥයෝ ටික එකතු වුණා රට වෙනුවෙන් එකතු වුණා. මම ඒකට ඒ කියන්නේ මෙහෙම සමහර විට පක්ෂයේ ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ සමහර ක්‍රියාකාරකයන් වුණත් ඊට අමතර එළියෙන් ඉන්න අය වුණත් කියන හැටි ඩීල් දේශපාලනයේ ඒකේ වෙලේ මේ අපිට මොනවාද පොට්ටු ඇත්ත එක මොකටද අපේ කට්ටිය දැන් අපි ඔක්කොම පැත්තකින් දාලා රියලිස්ටිකලි හිතුවොත් ඒ වෙලේ හිටියේ UNP එකට එක සීට් එකයි. ඒක හිටියේ රනිල් වික්‍රමසිංහ මහත්මයා විතරයි. ඊට අමතර කවුරුත් හිටියේ නෑ. ඉතින් එතකොට එතුමාට තිබ්බ ලොකුම දේ තමයි එතුමා ඒක ලස්සන නායකත්වය දීලා මම හිතන්නේ පොට්ටුවත් ඒක පුළුවන් විදිහට ඇත්තටම උදව් කරා. නැත්තම් ඉතින් මේ ඇත්තන් ඉතින් කාවද ඇත්තට කියන්නේ පුරාද පඹයොන්ට අන්දන්නද කියන්නේ නැමති කන් ටික නෑ නෑ මම ඒක එතනට ආව එක හොඳයි ඒන්න මේ හිතේ තියෙන ප්‍රශ්නයක් අහන්න පුළුවන් වින්සතගේ. මම මේ බාධා කරන්නේ නැතුව අහගෙන ඉන්නේ මේ තරුණ පරපුරේ දේශපාලනය ඇතුලේ වින්සත කියන අයිකන් එකක්. මොකද හේතුව ඉතාම පැහැදිලි මතවාදයක් තියෙනවා, පැහැදිලි පක්ෂයක් තියෙනවා, පැහැදිලි අයිඩියොලොජි එකක් තියෙනවා. මේ ඔක්කොමත් එක්ක තමයි වින්සතගේ දේශපාලනය යන්නේ. ඒ නිසාම තමයි මම මේ සමහර කාරණා ගැන වින්සතගෙන් බාධා කරන්නේ නැතුව අහගෙන ඉන්නේ. ඔයා මෙතනටම ආපින්ද මම මේ අහන්නේ. ඒ වෙලාවේ අපි ඒ තත්ත්ව උදාහරණයකම 2022 තත්ත්වයේ ඒ වෙලාවේ බැසිල් රාජපක්ෂගේ ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක ආවා, රනිල් වික්‍රමසිංහගේ IMF එක ආවා. එතකොට මේ දෙකත් එක්ක හරි කළමනාකරණයක් රටට දෙන්න පසමදුරු පක්ෂ දෙකක් එකතු වුණා. අත්දැකීම් බහුල පක්ෂ දෙකක් එකතු වුණා. හැබැයි ඒකෙදි සජිත් ප්‍රේමදාස මහත්තයා අඩියක් පස්සට ගන්නවා. දැන් ඔයාලා තීරණය කරනවා සජිත් රනිල් එකතුවක් තියෙන්න ඕන කියලා.
කොහොමද ඒක බැලන්ස් වෙන්නේ වගේ වෙලා? මම හිතන්නේ මේ වෙලාවේ එකේ අපිට ඇත්තටම ඔය කියන්නේ දක්ෂිණාංශික ඡන්ද කොට්ටාසය සම්බන්ධයෙන් තමයි මං හිතන්නේ ඒක වෙන්නේ. සහ සජබ කියන්නේ UMP තමයි ඉතින්. UMP ගෙම්ම ගිය සජබ කියන්නේ සජබ නෙවෙයි. සජබ කියන්නේ සජබ නෙවෙයි. හරි සජබ කියන්නේ UMP තමයි ඉතින්. ඒකේ මං හිතන්නේ අපි දැක්කාම කියන්නේ මේ වෙලාවේ මං හිතන්නේ අර පාක්ෂිකයන්ගේ ලැබියාවත් එක්ක තියෙන එකක්. නමුත් මං හිතනවා දේශපාලන ඉස්සරහට ඒ සෑහෙන්න වෙනස් ඉතින් මම හිතන්නේ අපි තාම බලන් ඉමු මොකද අනිවාර්යෙන් එකතු වෙනවා නම් හොඳයි මං කියන්නේ රටම එක තැනකට එනවා නම් ඒත් කමක් නැහැ. ඒ කියන්නේ තනි මතවාදයකට හරි තැනකට දැන්වත් එනවා නම් මේ කියන්නේ මේක කරන්න ඕනේ කියන තැනට මං ඒක කිසිම වෙලාවක එක පොහොට්ටුද සජබද ශ්‍රී ලංකාද UNPද කියන එකට වඩා මම මේ කියන්නේ තනි මතයකට අපිට ඇත්තටම එකග වෙන්න පුළුවන් නම් තමයි මේක කරන්නේ. නමුත් එහෙ වෙලා නැහැ ලෝකෙකවත්. මම කියන්නේ මේක පැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ඒක මිනිස්සු වෙනස්. අපි පිළිගන්නවා ඒක. හරිද? නමුත් ඔය පක්ෂ දෙකේ එකතු වීම ගැන නම් මම හිතන්නේ කතා කරන්නේ අර UMP එකෙන් කැඩලා ගිය එක ආයෙ ගෙන්න ගමු වගේ එකක් තමයි. හැබැයි මම හිතන්නේ ඊට වඩා පුළුල් එකතු වීමක් තියෙයි. මොකද කියන්නේ UMP එකේ ගිය කට්ටියත් ඇවිල්ලා පෞද්ගලික ජනාධිපතිවරණයේදී තේරිච්ච ලොකුම දෙයක් නෙවෙයි වින්සද එක්සත් ජාතික පක්ෂය සහ රනිල් වික්‍රමසිංහ වටේ සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයට ඉතාමත්ම ආසන්න වූ වෝට් බේස් එකක් තාම ඉතුරු වෙලා තියෙනවා කියලා. අනිවාර්යයෙන්. හරි පැහැදිලි. හරි පැහැදිලි ඒකේ. ඒකේ සමාට්ට වැටෙනකොටත් රනිල් වික්‍රමසිංහ කෙලින් හිටියා. ඒකේ සමහර වෙලාවටයි සමහරු කිව්වා මෙහෙම කතාවක්. ඒ තියෙන්නේ මේ මොනවාද කවුද පොහොට්ටුවෙන් කැඩලා ආපු සෙට් එකේ ඡන්ද ටික කියලා. පොහොට්ටුවේ යම් ප්‍රමාණයක් තමයි. මොකද කොහොමයක්ම ගියේ මේ JVP NPP එකට ගියේ. ඒක තමයි වෝට් බේස් එකේ තිබ්බ රියැක්ෂන් එක. දැන් අපේ අය කියන්නේ ඇත්තටම කියනවා නම් ඔය ටොයෝ කියන සෙට් එක සාමාන්‍යයෙන් ඇත්තටම ඒගොල්ලෝ ගිහලා කතරේ ගහන්නේ නැහැ. මොක වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක මම හිතන්නේ 2015 තමයි හොඳම උදාහරණය. 2015 දීත් රනිල් වික්‍රමසිංහ සන්ධානය හදලා ඉවර වෙලා අපි කවුද මෛත්‍රීපාල සිරිසේනව ගෙනාවේ ඒ අර ඇට්‍රැක්ෂන් එක ඕනේ හින්දා. ඒ කියන්නේ ඒ කැලලට තමයි මේ මයිත්‍රී නේද ආණ්ඩුවක් කරන්න බෑ. ඒ කියන්නේ මෛත්‍රී ඔව් ඇත්ත කතාව මම කියන්නේ බහුතරය හැදුනේ ඒ වෙලේ ඡන්ද සංයුතිය හැදුනේ ඒ වෙලේ ඒ විදිහට. ඡන්ද සංයුතිය හැදෙන්න තමයි අදාළ කරන කැන්ඩිඩේට් එක ගෙනල්ලා තියාගත්තේ. ඉතින් මං හිතන්නේ මේ වෙලාවෙත් ඒක දිහා බලාගෙන ඉන්නවා මිසක් හැබැයි මං හිතන්නේ ඒ වෝට් බේස් එක විතරක් තනියම ග්‍රෝ වෙලා තියෙනවා කියලා. නමුත් අපිට පැහැදිලිව පේනවා නම්බර්ස් එක එකතු කරා නම් අනිවාර්යෙන් දිනුම් කියන කැලේ දෙනවා. මම හිතන්නේ ඒක මම හිතන්නේ අපරාධයක් කියන එක මම හිතන්නේ නායකයෝ දෙන්නටම තේරෙන්නේ නැති. ඒ කරපු වැඩේ අපරාධය කියන්නේ දේශපාලන තියෙන්නේ මම හිතන්නේ සජබේ කියන්නේ සමගි ජන බලවේගයේ නායකයාදී සජිත් ප්‍රේමදාස මහත්මයා මම හිතන්නේ ඊටාම සැලකිල්ලෙන් බලන්න ඕන දෙයක්. සහ මොකද ඒ කියන්නේ මම හිතන්නේ නායකත්වයට පෙරමුණ දුන්න එක කියන්නේ කෙටිම මම නම් කියන්නේ පොඩිම දේ වැඩි අපිට 77 80ට වැඩක් නැහැ නෑ මම දන්නේ නැහැ. අපි ඉපදෙන්නේ වැඩක් නැහැ. අපි 94 ඉපදෙන්නේ. අතීතයේ අවශ්‍ය වෙන්නේ පාඩම් ඉගෙන ගන්න පාඩම් විතර. අපි දෙකයි දන්නේ. හරිද? 2010 15 දන්නවා 20 දන්නවා 22 දන්නවා. එතන තමයි අපිට ඒ කියන්නේ ක්‍රිස්ටල් ගිය හොඳට මතකයේ ටික. මම කියන්නේ ඒ ටික බලලා ගත්තාම මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාටත් ඒ වගේම ඒ සජබේ වෝට් බේස් එකටත් කරන ආමන්ත්‍රණයක් හැටියට ඒක දක්ෂිණාංශික මේ ඡන්ද පොකට් එකට කරන ආමන්ත්‍රණයක් හැටියට මම ඇග්‍රීඩ් අවුලක් නැහැ. හැබැයි සජබේ UMP කියන දෙකක් නෙමෙයි. මොකද මේ වෙද්දි මම හිතන්නේ පාක්ෂිකයෝ ගොඩක් වෙලාවට නායකයොත් සමහර ගොඩක් මම හිතන්නේ මම දන්නේ නැහැ සජිත් ප්‍රේමදාස මේ ඩිස්කෂන් ටික යනවා මම දන්න තරමේ. ඊට අමතරව පාක්ෂිකයෝ නම් මම දන්න තරමේ සජබේ UMP එකයි සෑහෙන්න එකතු වෙලා ඒකේ වැඩ එකනේ ඒගොල්ලෝ හිතන් ඉන්නේ මේක හරි කියන එකේ. වැඩ ඉවරයි කියන එකේ මේ හොප්ස් නැති කරන්න ගියොත් තමයි ඊළඟට මම හිතන්නේ එහෙම වුණොත් ආයේ කලකිරීමක් ඇති වෙයි මේ කියන්නේ පක්ෂ දෙකටම. ඒක වුණොත් මම හිතන්නේ මම පොඩි අමාරු වෙන ප්‍රශ්නයක් අහන්න දන්නේ. මේක මේ වින්සර්ගෙන් අහන්න නැතුවත් බෑනේ. මේ කොතනද මේක හිර වෙලා තියෙන්නේ මේ මම දකිනවා පක්ෂ දෙකේම දෙවෙනි පෙළ නායකත්වය අරුණාම දෙවෙනි පෙළ මේ වෙනුවෙන් දැඩි සටනක වෙනවා අනිවාර්යයෙන්. එතකොට කොතනද මේක හිර වෙලා ඇත්තේ? මං හිතන්නේ සමහර විට නායකත්වය පිළිබඳ ප්‍රශ්නයක් සමහර විට ඇති. අනිවාර්යයෙන්ම ගැටනයක් ඇති. මොකද කලින් ගැටනයක් ඉඳලා තමයි සජීව නිර්මාණය වෙන්නේ. මං හිතනවා ඒක තාම ඇති ඒකට ආන්සර් එකක් නැතුව. ඊට අමතරව මම හිතන්නේ සමහරට ක්ලයිමැක්ස් එක නැතුවත් ඇති මේ වෙලාව එකතු වෙන්න. ඒ කියන්නේ එහෙම දෙයක් වෙන්න පුළුවන් සමහරවිට. කැපැසිටි ප්‍රශ්නයක් නැතුවද?
මට ගැන මෙමයි මේ වෙලා වෙන්න දෙවනි පෙලා ඔක්කොමට ගත්තුත් මහිතන්නේ චන්දක දුවන අප කෙටියම කරන අර ඉලෙක්ෂන් ටයිම් මේකම ගෙන අස්සටයක් ඉන්නවා හොඳ ජොකටක් කියන්න ගැන එන එකතුනෝ තීළඟම මැතිවරන්නේ දිනුම් කියනල් තරන් ලෙවල් එකට ගහගන්න පුලන් සෙට් එකක් මේ වෙද්දි හැදිලා තින්න මොකද ඉස්සෙල්ලා අර විපක්ෂ පොඩා වකුඩු වෙලා හිටියා ඊට පස්සේ අපි ඔයගොල්ලෝ කට්ටිය එකතුලා යන්තම් ගැහුවට පස්සේ දැන් කට්ටිය බහලා ගහනවා දැන් එහෙම එකක් තියෙනවා ඒක හින්දා පොඩි අපි කසේ ගහලා දුන්නා අපි කසේ ගහලා දුන්නා දැන් ඉතින් කරඬු වෙනවා තව පොඩි ටික කාලෙකින් ඔය කතයිලා වඩම්මයි මොකද මේ ඉතින් එහෙම තැනක හැරිවලා ඇති මිසක් සහ මං හිතනවා ඡන්දයක් නැති එකත් ඇත්තටම දැන් මේ ඡන්ද තියන්න හැලුනේද? ඔව්. එතකොට ඉතින් පැහැදිලිව ඡන්ද තියන්න නැහැ කියලා. ටිලිසිලා කියන්නේ. ටිලිසිලානේ කියන්නේ. මේ අර කොයිද මේක ත්‍රිකාකට ගිය කලක් හරිද? ඉතින් ඒ මනුස්සයා කියනවා නම් ඡන්ද තියන්න නැහැ කියලා. ඉතින් අපිටත් තියෙන්නේ අපිත් එනවා දැන් මේක දෙන්න ඕනේ නැහැ. ඔය ඡන්දයක් වෙලාවට කරපු එතකන් ඔහොම කරගෙන යන්න කියනවා වගේ එකක් තමයි තියෙන්නේ. දැන් අපි දෙන්නම YouTube අවකාශයේ ඊටාම දරුණුවට ඉන්නෝනේ. එතකොට සමාජ මාධ්‍ය පැත්තත් ඉන්නවා සහ සිවිල් ක්‍රියාකාරකම් වලත් ඉන්නවා මහ පොළොවෙත් ඉන්නවා අපි දෙන්නම ඔය කොට්ටාශ සියල්ල නියෝජනය කරනවා හැබැයි පහුගිය දවස්වල YouTube වල දැවැන්ත වලියක් ගියා මොන අර අපේ වලිනවා මෙහෙට යනවා CCR එහෙම බයිනවා මෙහෙන් අර කට්ටිය බයිනවා මෙහෙන් දැන් මේ දැන් උඩ තියෙන ප්‍රශ්න යටපත් වෙන්නද මේ මට නෑ මං හිතන්නේ සමහරට ඕක ඒ මම අවංක උත්තරයක් දෙන්න. හරි. ඒ කියන්නේ මම අවංකම උත්තරයක් දෙන්නම් සියලු මම මේ පැත්තෙන් අහනවනේ. ඒ කියන්නේ සියලු දෙනාටම මේක අදාළයි. හරිද? මේක ඒ ඡන්දේ විපක්ෂේ පෙරදිලා ඒ කියන්නේ අපි දැන් අපි ඔක්කොම පෙරදුනා. කතන්දරේ ඉවරයි. හරිද? සජිත් ප්‍රේමදාස පෙරදුනා කියනවා. ඔක්කොම හොම්බෙන් ගියා. ඔක්කොම හොම්බෙන් ගියා. ගිහිල්ලා ඉවරලා පළවෙනි සති දෙක මතක තක්බීර් වෙලා හිටියේ. මොකද කරන්නේ දැන් කට්ටියම තක්බීර් වෙලා ඉන්නවා 159කුත් ගියා දැන් හරි සතුටුයි මරු පට්ට ආද කියලා දැන් ඉන්නවා හරිද ඒ ඉන්න වෙලාවේ කොල්ලෝ සෙට් එකක් එකතු වෙලා ඔයාලා අපි එකතු වෙලා අම්මට සිරි අරහෙන් මේ සම්මන්ත්‍රණ දෙකක් විතර ගහලා මෙතනින් පටන් අරගෙන මහපාරට බහලා සමාජ මාධ්‍ය එරෙහිව නැගිටලා ඊට පස්සේ අහපැත්තෙන් යූත් එකේ කේස් එකට පැනලා එළියට බැලලා ඒකට කවුරුත් හිටියේ නෑනේ මේ ආණ්ඩුවට විරුද්ධව මේ මිනිස්සු පාරට බස්සයි කියලා එහෙම එකක් මාසෙන් බැස්සුවනේ යූත් එකේ කොල්ලෝ ටික ආවා ඒ ටික මේව කරා දැන් කට්ටියට වෙලා දැන් පේනවා දිනනවා කියලා. ඔව්. වැඩේ කරගෙනවා නේ. ආණ්ඩුව තන ගන්නවා කියලා. දැන් බලන්නේ කවුද දිනන්නේ? දැන් ටික වෙලා බලාගෙන ඉන්නවා. දැන් බලාගෙන ඉන්න අම්මට හරි සමග ජන බලවේගය දිනයිද කියලා හිතන කට්ටියක් මුලින්ම ගිහලා සදබෙට හේතු වුණා. අපි දන්නෝ නිරාසම් මල්ලිලා ඔය ප්‍රොසාත් මල්ලිලා සෙට් එකම ගිහලා සරපට ගා දුවගෙන ගිහලා හේතු වුණා සදබෙට. තව සෙට් එකක් බලලා UMP කාරෝ හැමදාම UMP කාරෝ තමයි උන් මාරු වෙන්නේ නැහැ ලේසියකට. උන් මන මාරු කරන්න හම්බෙන්නේ නැහැ. සතර වගේ වෙන්නේ උන් මාරු වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ ආයෙ තව සෙට් එකක් බලහිට දැන් අර මේ මොකවද NPP එකට යන්න බැරි බයියෝ ටික. ඔව්. උන් ටික බලාගෙන ගිහලා සඩපඩ ගාලා ගිහලා සර්වදනික හේතුණා. අර දැන් උන් ටික හිතගෙන ආවද එතන තමයි දැන් දිනන්නේ කියලා. අපිට දුන් දුන ගිහලා හිතන් ඉන්න දැන් එතනින් තමයි. ඊට පස්සේ ආයෙ තව සෙට් එක මම කියන්නේ නෑ. තාම පොඩ්ඩක් කලබල වෙන්න තු ඉන්න. මම කියන්නේ ඔය සියලු දෙනාටම මේ වෙලාවේ පොලිටිකලි මූව් වෙන හැමෝටම මම නම් කියන්නේ පොඩ්ඩක් ඉවසගෙන ඉන්න ඇත්තටම. බෝට්ටුවක් ගිලෙනකොට තව බෝට්ටු 4-5ක් තියෙනවා ඒවත් තියෙන්නේ ඒ මුහුදෙම තමයි. ඔච්චර මං කියන්නේ කලබල වෙන්න එපා. ඔච්චර කලබල වෙලා මං හිතන්නේ මොකද හෙට ඇත්තටම ඡන්දයක් නැහැ නේ. අංකික මම ඊළඟ පැහැදිලි කරන්නේ මම පැහැදිලිවම එකඟ වෙන්නේ නැහැ අපි මේක ගහලා ගන්න ඕනේ කියලා. අනිවාර්යෙන් ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ගන්න ඕනේ. මම එකකට එකඟ නැහැ. මම අපිට ගහලා ගත්තට අපි ඒකට මම ඒකට ඒ වෙලෙත් ඇත්තටම ප්‍රොටෙස්ට් එකට එකඟ වුණාට දේපල වලට හානි කිරීම සහ මොන ජනාධිපති ලේකම් කාර්යාලයට කඩා වැදීම කියන එකට මම එක එලා විරුද්ධයි. මොකද ඒක මන්ත්‍රීවරු ඝාතනය කිරීම සහ ඒවට නම් එක එලා විරුද්ධයි. මොකද හේතුව ඒ මොනවා කිව්වත් මම අහන්නේ ඔයාලා මේ එකතු වෙලා කරපු ඒ ආදරණීය අරගලය කියන එක මම දන්නවා ආදරේ අරගලය කියන කන්සෙප්ට් එකේ ඒක හයිජැක් කරපු එක ගැන. ඕකේ මෙහෙම නෑ ඉස්සරහම ටෙන්ට් එක ගහගත්තේ ඒක තමයි මරු මාතල් එක. හරිද මේක දන්න මිනිස්සු දන්නවා. ඉතින් හරිද අරගලට ගිහිල්ලා 9නේ ගිහිල්ලා 10 මම යනකොට මම දැන් මුලින්ම මම අපේ දැනට ඉන්න නියෝජ්‍ය හිටපු තරුණ නැමැති එරංග ඉවසේ කරන්නේ නේ. එරංග හරි මතකත් නෑ සර්නේ මතක් වෙන්නේ නෑ මචං දන්නේ නෑනේ අපි කවුද කියලා කිව්වේ. ඒ කියන්නේ දන්නේ නෑ එහෙම හරිද. කොහොම හරි මම මෙහෙම කියන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය ගාවේ ගේට් 0 ගැන කිව්වේ. ගේට් 0 ගාවේ මෙහෙම හැරලා යනකොට අර පාලම උඩ බේරේ පාලම තියෙන වම් අත පැත්තේ SYU එකේ ටෙන්ට් එක දකුණු අත පැත්තේ පෙරට්ටු ටික. ඒ කියන්නේ වාමාංශික පක්ෂ දෙක දෙපැත්තට වෙලා කෑ ගහනවා. ඒව කරන්න හරිද. ඉතින් ඒ දෙන්න කඳවුරු බැඳ ගත්තේ එතන.
ඒ දෙන්න දෙන්න හඳුරු බැඳගත්තේ මේක කොයි වෙලාවේ හරි උස්සනවා කියන එක සහ ඒගොල්ලෝ කෑම බෙදද්දී කෑම බෙදුවේ SYU එකේ කෑම ඇවිල්ලා ඒ කියන්නේ එහෙම තමයි අපේ පස්සේ කිව්වා මේ පීතෘත්‍යක් නැති අරගල වලට අපි සහාය දෙන්නේ නැහැ කියලා. ඔව් එහෙමත් කිව්වා. හැබැයි එහෙම කිව්වට මේ රංගුනේ ඉස්සරහ හිටියන්නේ. ඒ බොරු කතා. ඒ කියන්නේ ඔය ඕවා නිකන් බයිලා. මර්සි. ඒවා මර්සි. ඒ කියන්නේ අපි දැක්කනේ මිනිස්සු අනිතක සමහරලා ඒ කියන්නේ අපි රනිල් ක්‍රමසේ මහත්මයා පත්තු නම් පස්සේ අගමැති විදිහට ගොඩක් කටේ විද්‍රෝහ තුනා ඔකේ. ඒ කියන්නේ හිටියෙත් නෑ උතන. ඒක ගොඩක් කටේ කියන්නේ උඹලගේ සෙට් එක විද්‍රෝහ වුණා. ඒකට ගොඩක් කටේ විද්‍රෝහ වුණා. ඒක ඇත්තටම ඒක පොඩ කැම් බිමේ පොඩ කඩුණා. කැම වඩ උනා දෙන්නකට කඩු වුණා. ටෙන්ට් එක නැති වුණා. ටෙන්ට් එක නැති වුණා. ඒ වගේ චූටි දේවල් ටිකක් වුණා. ඒක තමන් උපයාගෙන කන්න උනා එතන. ඒක කරගන්න බෑ. අන්න ඒක තමයි කඩාවැටීමට හේතු වුණේ. ඉතින් ඒ හින්දා ඒ වගේ එකක් ඇවිල්ලා අර මෙහෙම නේ අනිත් එක තව දෙයක් තියෙනවා. මම මෙතන පොඩි බාධා කිරීමක් කරනවා. මේ පළවෙනි බාධා කිරීම ආය කරන්නෙත් නෑ. අන්තිමත් එක මේක තමයි. ඒ කියන්නේ මේ රනිල් වික්‍රමසිංහ අරගලයට ගහලා පැන්නුවා කියලා ලොකු මතවාදයක් යනවා. ඒක පට්ටපල් බොරුවක් මට අනුව. රනිල් වික්‍රමසිංහ අරගලෙන් විද්‍රෝහ වුණා. ඊට පස්සේ ගහලා පන්න හිටියේ 10යි 15. නේ? ඔව් පොඩි ගානක් තමයි හිටියේ. පොඩි ගානක් තමයි හිටියේ. එයාලත් හරි අපහසුයෙන් ගෙදර යන්න කොයි වෙලාවද කියලා හිටියේ. කන්න නෑ, බොන්න නෑ, පාසුකම් නෑ. අර ඉස්සර වගේ මොකුත් නෑ. හිගන අරගලයක් වෙලා තිබ්බේ රනිල් වික්‍රමසිංහ මහත්තයා විද්‍රෝහ වුණත් එක්ක. බඩු ටික බලන් හිටියේ කොයි වෙලේද යවන්නේ කියලා, යන්න ඕනේ කියලා. හරිද? ඇත්ත කතාව කියන්නම්කෝ. අපි මම අරගලයට ගියයේ මට රැට වැඩ. මම US කම්පැනි එක වැඩ කරේ. ඉතින් මම රැට වැඩ කරන්න ඕනේ. සහ මට පැය 24ව ගෝල් ෆේස් එකට වෙලා කාලය කන්න තරම් අමාරුයි. අමාරුයි. ඒම අමාරුවකුත් නෑ. හරිද? ඒ කියන්නේ එහෙම කරන්න බෑ. සහ ඔතන අන්තිමට ඉතුරුනේ අර කිසිම රැකියාවක් කරන්න නැති, කිසිම ජොබ් එකක් කරන්න නැති, ඊට පස්සේ කිසිම જાතියක මම දන්නේ ෆ්‍රීලාන්සර් ඩක්වත් කරන්න නැති, අර නිකම්ම අර කාගෙන් හරි කාලා බීලා ඒ හැමින්න සෙට් එකක් වෙනකන් ඔතන ඉතුරුනේ. ඉතින් ඒ මිනිස්සු ටික හිටියේ දේශපාලන අවශ්‍යතාවයකටවත් කිසිම දෙයකට නෙමෙයි. අර ඒ අරගල දවස්වල කියන ආර්ථික වශයෙන් සාහෙන්න මේ ප්‍රශ්න තිබ්බ දවස්නේ. පැහැදිලිවම හරිද? ඉතින් ඒ දවස්වල එන කෑම ටිකට බත් පැකට් එන ඊට පෙවුන් ටිකට තමයි එතන අන්තිමට ඉතුරුනේ. ඒක අපි පිළිගන්නවා. අහන ගහිල්ල මේක නෑ මට කරන්න දෙයක් නෑ. ඊට පස්සේ බත් පැකට් අරගලයකට ගියා කිව්වම ඉතින් ඒගොල්ලෝ ඒ වෙනකන් තමයි හිර කරගෙන හිටියේ. ඊට පස්සේ ඒගොල්ලෝ අන්තිමට ආවිල්ලා මේ තල්ලු කරන් පස්සේ ගියා යන්න. එච්චරයි. ප්‍රශ්නේ නෑ. තමන් හොයාගෙන කන්න උනා. ඔව් හොයාගෙන කන්න උනා. හොයාගෙන කන්න වෙන තැනට ආවට පස්සේ මම අපි හොඳට බලන් හිටියා නම් මුලින්ම විද්‍රෝහ කරේ මම හිතන්නේ ෆස්ට් ඒඩ් එක. මේ අගමැතිතුමා පත් වුණාට පස්සේ මුලින්ම විද්‍රෝහ වුණේ ෆස්ට් ඒඩ් එක. ඊට පස්සේ කෑම එන එක ඇත්තටම මම හිතන්නේ අපි කෑම දෙන ගන්න නවත්තපු නෙමෙයිද? අරගලේ තිබ්බේ මේ ආයකත්වය මාරු කරගන්න ඕනේ කියලා කතාවක්. ඒක මාරු වුණා. එතනින් එහාට ආය අරගල කර පේනේ එක්කනාව. ඒතර කවුද රනිල් ක්‍රමසිංහ ආවට පස්සේ රනිල් ක්‍රමසිංහ කවුද අනුකූලසනක පත්තන ගම්මව ගන්නද? නැත්නම් කුමාර ගුණරත්නම් ගෑලා මේ ගෑලා ජනාධිපති කරන්නද? එහෙම මේ බයිලා කරන්න බෑනේ. අපි කතා වෙච්ච දෙයක් තිබ්බා. ඔච්චර ඔය කියන අරගලේ වම්මුත් එක්ක එකතු වෙන්න පුළුවන් උනේ කාරණා තුනකට විතරයි. ඒක අපි දන්නවා හොඳටම. එකපාරක් මම ඇත්ත කතාව කියන්න. මං එදා ඕකේ ගන්නවා රෑට මීටින් නෑ. මීටින් එකට යන්න පුළුවන් රෑ ඉන්න ඕන විතරයි අරගෙන. ලයිට් එක ගන්න නම් විතරයි මලගෙදර ඉන්න ඕන. ලයිට් එක ගන්න විතර මලගෙදර ෂේප් එකේ ප්ලේට් ටික හම්බෙන්නේ. හරිද? මට ඊට පස්සේ රංගයි එකපාරක් ඒ කියන්නේ රංග මමයි මගේ යාළුවෙක් හිටියා ඒ දවස්වල මේ ඒ කියන්නේ මගේ ඉස්කෝලේ කාලේ යාළුවෙක් මම එදා මත් එක්ක ඇවිල්ලා මම එතන හිටියේ දස්සත් එක්ක ඉන්නකොට එකපාරක් කෑලේ රංගයි යන ගා අලි මේ ඔයා රෑට මීටින් එකට එනවනේ මං කිව්වා අයියා මම රෑට වැඩ අපි රෑටනේ මල්ලි ඔක්කොම කතා ගන්න වැදගත් තීරණ ටික මං කිව්වා ඔකේ මට රෑට එන්න බෑ මට වැඩ තියෙනවා ඔයාලා බලලා කරගන්න කියලා මම මොකක් හරි එකකට මං එදා ගියේ නෑ හරිද එදා මං රෑ ඔෆිස් එකට ගියේ නෑ මොකක් හරි එකකට මම ලේ බෑග් හරි දාලා මං ආවුලන්නේ අදින්න කියලා පොඩි ෂේප් එකේ ජොලියක් දාලා එමු කියලා එන්නකොට දැන් ඔය මීටින් එක ගන්න රූම් එක ගාව කරුමෙට මම සිගරට් එකේ ප්ලේන්ට් එකේ ගාන පිටිපස්සේ හරිද කියන්නේ ඔහොම ටෙන්ට් එක මම මෙතන පිටිපස්සේ ගාන ටිකලා කැද්දී ඇතුලේ අම්මට දඩ වඩ ගාලා ගන්නවා හරිද හෙන්න වලියක් ජගා මම හිතන්නේ මනුවරණත් හිටියා එරංගය මට මතක නැහැ කවුද ගහගත්තේ කියලා. හරිද මම දන්නේ දැක්කේ නැහනේ. ටෙන්ට් එක ඇතුලේනේ. ඒක ඇතුලේද මම දැක්කේ නැහැ. පහුවදා උදේ තමයි එන්නේ වතුර බෝතල් ටිකයි කෑම ටිකයි බෙදා ගන්නකොට. ඉතින් මම කියන්නේ මේ රංගලා මනුවරලා ගහගෙන තියෙන ඒකද? අප්පාඩ ඕකස්සේ තියෙන කුණු කතන්දර ටික හරිද? ඒ කියන්නේ මම කියන්නේ ඕක අරගලයි හිටියා. ඇත්තටම අරගලයට ඇවිල්ලා ඉඳගත්තු මිනිස්සු. ඒ කියන්නේ නෑ මේක කරන්න බෑ. මේක අපි වෙනස් කරන්න ඕන කියලා ඉඳගත්තු මිනිස්සු. අන්න ඒ මිනිස්සුන්ගෙන් ඔය කතාව අහන්නු. දේශපාලන මේකක් ඉතා පැහැදිලි. ඒගොල්ලෝගෙන් අහන්න. ඒගොල්ලෝ ආවේ මට එකපාරක් මතකයි මේ සිටිසන්ස් ෆෝරම් කියලා එකක් කරන්න නිර්මාණයක් කියලා යම නැති වුණා. එයක් නැති වුණා.
මම දන්නවා එයාව දන්නවනේ එයා JP එකට පොඩි මේකක් තියෙන කෙනෙක් එයාලා තමයි චමීරලා හැම ඔක්කොම සෙට්ලා ඒ ෆෝරම් තින් ටැන්ක් එකක් විදිහට එතන හිටියේ එතන හිටියේ නිර්මාණයක්ගේ ඒ සෙට් එකේ මුලින්ම මට තමයි කිව්වේ සෝෂල් මීඩියා එකේ පොඩ්ඩක් බලලා දෙන්න මල්ලි කියලා ඒ නිර්මාණයක් කළත් එක්ක හිටියා මං ඒගොල්ලන්ගෙන් දැක්කේ නෑ ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන දේශපාලන ඩීල් එකකට නෙවෙයි පැහැදිලි ඒකයි ඒ ආවේ නිර්මාණලා කියන්නේ තනිකර මොළ මම ඔය දැන් ඔය නාමිනී එක්ක වුණත් දැන් අපිට දේශපාලන ප්‍රශ්න තිබ්බත් මම නාමිනීව දකින්නේ නිර්මාණිගේ ආපහු අර මේක නැවත ඉපදීමක් වගේ එකක් කියන්නේ ඒ වගේ මොළ ඒ මොළ ඇත්තටම තරුණ මොළ ඇත්තටම කියනවා නම් ටැලන්ටඩ් ඩයල් එකක් හරි හොඳයි එයාට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි විමුක්තිය කියලා ගිහලා පස්සේ UMP එකට විමුක්තිය UMP කියලා නිර්මාණයක් දන්නේ නැද්ද දන්නේ නැහැ ඉතින් මම කියන්නේ හරිද ඉතින් දන්න කාලේ තමයි UMP හරිද ඉතින් එහෙම ප්‍රශ්න තිබ්බ නිර්මාණයකට හරි මාදරේ මතක් කරනවා ඇත්තටම නැති වුණාට ඉතින් ඒ වගේ චරිත හිටියා ඔක ඇතුලේ ඒ මිනිස්සුන්ගෙන් තමයි අන්න මොකද මේ මිනිස්සුන්ට කලකිරන ඔය මිනිස්සු වලි දා ගන්න හැටි දැකලා ඇතුලේ කී දෙනෙක් ගහගත්තද ඒ කියන්නේ මං කියන්නේ ඔච්චර ඔය කියන ගෝටා ගෝගම කියන එක එකමුතුවක් තිබ්බනම් අර චින්තන දාසල මේ කරන්නගේ ෂෝ එක ඇයි ගැහුවේ නැත්තේ ස්ටේජ් එක ගියාලා ඔක්කොම තී දෙයි ගලවන්න කිව්වා මොකද්ද ප්‍රශ්නේ ඇයි හේතුව මං කියන්නේ නිදහස් අරගලෙන් එහෙම කරන්න දෙන්නේ නෑ ඕකට අය මුල ඉඳන්ම අර ගේට්ටු දෙක ගාවින් දාගත්ත විස කණු දෙක තිබ්බා ඒ කණු දෙක තමයි ඔක තනි කරම ඒක ඇවිල්ලා ඒක මාර කැන්සර් එකක් අන්තිමේදී මුළු ඔක්කොගේ ආදරේ සංක භීෂණයක් බවට පත් ඒ කියන්නේ ඒක වා බලන්නකෝ වෛරී ප්‍රකාශ කරේ කවුද කියන එක පැහැදිලි එහෙම දෙයක් කිව්වේ නෑ කවුරුත් එහෙම දෙයක් එතන ඉන්න මිනිස්සුන්ට උන්ට තිබ්බ එකම ප්‍රශ්නය තෙල් ටිකයි ගෑස් ටිකයි එලෙක්ට්‍රිසිටි එකයි නෑ එහෙම නැතු උන්ට උමනාවක් තිබ්බේ නෑ මේ මොනවාද උදාහරණයක් ඔබට තේරෙන්න කියනවා නම් ඔතන දැන් දවස් 100කට වඩා හිටිය මිනිස්සු ගල් කැටයක්වත් ගියේ නෑ ජනාධිපති ලේකම් කාර්යාලයට අනේ ඉතින් අයින් ඉඳන් ගහන්න බැරිද මං කියන්නේ ඌමනාවක් තිබ්බ වෙලාවේ මං කියන්නේ ඌමනාවක් තිබ්බනම් ප්ලෑන් කරලා ගහන්න බැරිද රෑට ෂේප් එකේ නිදා ගන්න ඉඳලා අර ඔක්කොම ටික තියෙන අර ගෝල් ෆේස් එකේ තියෙන කල් ටික ඔක්කොම ටික උස්සන් ගිහලා ගහන්න තිබ්බනේ එහෙම කරේ නෑ එහෙම කාටවත් අවස්ථාවක් තිබෙන්නේ නෑ ඔය නායකත්වයේ දුන්නා කියලා ඒකට එරංගය කොච්චර වලි දාගත්තද කියලා අපි දන්නවා ටෙන්ට් අස්සේ හරිද ඒ කියන්නේ ඔය මීටින් ඉතින් නිරාසන් මල්ලට ගහුවනේ එකපාරක් ඔව් රසමල්ලට විවිධ කලට ගැහුවනේ අපි දන්නවනේ ඔය කතන්දර ටික ඊට පස්සේ ධනුෂ් රාමනායකලා ඇවිල්ලා කතා කරනකොට කී දෙනෙක් වලි දාගත්තද සජිත් ප්‍රේමදාසට ගහන්න ගියානේ පොල්ලගේ ඒ හදේ මිනිස්සු පාර්ලිමේන්තුවේ සජිත් ප්‍රේමදාසට පොල්ලගේ මෙහෙම කරලා ගහ ඒක වයිදර දෙයි වීඩියෝ එක දැකලා තියෙන්නේ ඒ කියන්නේ ඒ මිනිස්සු අද පාර්ලිමේන්තුවේ ඉන්නවා ඉතින් කවුද කියන්නේ මන් දන්නේ කාගේ කොහොමද කියන එක මට කවුද කියන එක හොඳට පැහැදිලිවම මාලිමාවෙන් සම්දිල්ලලා මේකට ආවට පස්සේ එතන හිටියේ නෑ UMP කාරෝ එතන හිටිය රාජිත බේගුණසේකර මතක් කරන්න ඕනේ වැඩ එලකිරි කොල්ලෙක් දැන් මේ දවස් ටිකේ ලයන් එකේ වැඩ කියලා කිව්වා ලයන්ස් එකේ වැඩ ටිකත් එක්ක ඉන්න කියලා කිව්වා ආයෙ වෙලාවක එයි අනිවාර්යයෙන් මං කියන්නේ රාජිත වගේ තමයි UMP කාරෝ හිටියේ විමුක්තිලා කවුදනේ ගහගන්න මිනිස්සු විමුක්ති වලිය යනකොට මාරු වෙන මිනිස්සු හරිද එහෙම කිසි දෙයකට එහෙම දෙයක් තිබ්බේ නෑ මං හිතන්නේ ගොඩාක්ම ආපු අර යමිල් තිසර මල් පැටිලා හැමුණා UMP කාරෝ පැටිලා අනුරාධලා ඔක්කොම UMP කාරෝ එහෙම නැත්නම් ඒගොල්ලොත් මේ ඇවිල්ලා මේ ජෙප්පෝ පෙරට්ටෝ නෙමෙයි ඒක තමයි ඒගොල්ලන්ටත් මේ දැන් බලන් ඉඳලා අවිෂ මම අරගලට හොරෙන් රින්ග් ගද්දු පැටිලාගේ ටෙන්ට් එකේ තමයි හිටියේ මරු සෙට් එකේ උඩ හරිද වරුණ ලක්මාල් මට සෙයෝ ඉතින් එහෙම තියෙන තැනක මම විශ්වාස කරන්නේ ඒක ආවේගය කියන එක ඒ කියන්නේ මේ වෛරය කියන හොඳම උදාහරණය මමනේ එතකොට මම අරගලයට ගිහිල්ලා එතන ඉඳගෙන ඉන්නවා නම් මම එතකොට ඒ රජයේ තනතුරක් දරන කෙනෙක් ඉන්න පුළුවන් නම් එතන පහසුවේ උනුත් එකට අඩියක් ගහන්න පුළුවන් නම් ඒ වෙලාවේ ඉතින් මෙතනින් යාට කොහෙද තියෙන වෛරයක් තිබෙන්නේ ඒ වෛරයක් තිබෙන එක බොරු කතාවක් ඇති කරේ කවුද කියන එක හොඳටම පැහැදිලි ඒක කියන වෛරී ප්‍රකාශ ටික වොයිස් කට් එක බලපුවාම ඉතින් ඒකට ඕන දැයිද අපිට කිය ඕන ගොඩට තේරෙනවා කියන එක පැහැදිලිවම තේරෙනවා ඉදිරි දේශපාලනය දැන් මොකද්ද කරන්නේ මං හිතන්නේ අපි එකතුලා මෙහෙම යනවද නැත්නම් අපි එකතු වෙමුද මම නම් කියන්නේ සියලු දෙනා එකතු විය යුතුයි විපක්ෂයෙන් සියලුම දෙනාගේ හීන ලෝක වලින් පල්ලහැට බහැලා පැහැදිලිව ඒ කියන්නේ හීන ලෝක මහ පොළොවට බහින්න ඉස්සෙල්ලාම මොකද මම ඕපන්ලි කියන්නම් නාමල් රාජපක්ෂව මිනිස්සු තාම ලොකුවට විශ්වාස කරන්නේත් නැහැ රනිල් වික්‍රමසිංහ විශ්වාස කරන්නේ මේක ගොඩ දායි කියන එක මිසක් දේශපාලනිකව ජය ගන්න කියන එක නෙමෙයි අපිට. හැබැයි ඒක ජය ගන්න වැඩේට අපි මම පැහැදිලිව මම වැඩ කරනවා ඒකට. මම එතනට ඒ කියන තැනට එතන මම අනිවාර්යයෙන් වැඩ කරනවා. නමුත් සජිත් ප්‍රේමදාස කියන මහත්මයාගෙත් විශ්වාසය අතිවිශාල ලෙස බිඳී ගිහිල්ලා තියෙනවා කියන එකට පැහැදිලිවම කියන්න ඕනේ ඒක. ඒක මම හිතන්නේ
මම UMP කාරයෙක් විදිහට මටම දුකයි එක විදිහකට අයියෝ ආවම කරන්න කියන එක මට ඇත්තටම අහන්න හිතන වෙලාවකට හම්බෙච්ච වෙලාවක මම අහනවා ඇත්තටම මේ මට ළඟදී හම්බුනේ මොකක්වත් මට වැඩක් වැටුන්නේ නැහැ. يعني වැඩ වැටුණා නම් මම අනිවාර්යෙන් අහන ඇයි එහෙම කරන්නේ මොකක්ද හේතුව කියන එක මම අනිවාර්යෙන් අහන්න ඕනේ දෙයක්. සහ අනිත් නැති තේරුමක් නැහැ. මම කියන්නේ ඔය අර මේ මම මේක මං අහන්න නැතුව ගියොත් වැඩක් නැහැ. මොකද නාමල් රාජපක්ෂ ගැන කියපු කතාව හින්දා මේ ලොකු විශ්වාසයක් නැහැ කියන එක ඇතුළේ. හැබැයි මේ දවස්වල මේ නාමල් රාජපක්ෂ මහ පොළොවේ ඇති කරන විශ්වාසය පිළිබඳව මොකද ඒක තියෙනවා. මම කියන්නේ ඒක තමයි රාජපක්ෂ ගැම්ම. ඒක තියෙනවා. ඒක නෑ කියලා කියන්නේ. ඒක ජනතාවගේ නායකයා කියන එක ජනතාවාදී නායක කියන එක මම කියන්නේ ඒ කියන්නේ සුපර් බයෝ ටික බයෝ කියලා ඔයගොල්ලෝ කියා ගන්නත් එපා. බයෝ කියන්නේ පිස්සු જાතියක් ඈ. අපි බයෝ නෙමෙයි. ඔයගොල්ලෝ බයෝ නෙමෙයි. හරිද? උන් පිස්සු જાතියක්. උන් ගාව ගන්නත් එපා ඒ වචනේ. බයෝ නම් වෙලාට දැන් ගහගෙන අපි දෙන්න. ඔව් හරිද? බයෝ කියන්නේ පිස්සු જાතියක්. ඒකේ නමවත් ගාව ගන්න බෑ. සුපර් බයෝ කියන එකට මම එකගයි. මම ඒකට එකගයි. ඒ සෙට් එකකටත් එක්ක සහ ඒ කියන්නේ මං හිතනවා එන්න සෑහෙන වෙනස් වෙලා කියලා. මොකද අපි කතා කරලා සෑහෙන වෙනස් මං හිතනවා එන්න තාත්තා කරපු වැරදි ටික නොකරයි කියලා. හිතනවා ඉස්සරහට හරි දේවල් විතරක් අරගෙන වැරදි දේවල් පැත්තක දාලා යයි කියලා හිතනවා. එහෙම තැනක ඉන්නවා මම. ඒකත් එක්ක පොඩි සතුටක් තියෙන ඇත්තටම කොහොමද නැගී සිටීම හොඳයි ලස්සනයි. එලකිරි ලස්සන ස්ටෝරියක් තියෙනවා. මොකද එයා කවදාකවත් එයා කවදා මේ රටේ නායකයා වුණොත් මං හිතන්නේ කියන්න බැරි වෙයි මේ මහින්ද රාජපක්ෂ ඉන්න තමයි එයා නායකයා වුණේ කියලා. ඔව් 250 වරුණාට පස්සේ ආපහු මහින්ද රාජපක්ෂ කියන්න බෑනේ. ඒකක් කියන්න බෑ. මම ඒක අනිවාර්යයෙන් විශ්වාස කරනවා. සායි ඉතින් ඒ එහෙම ගත්තාම මම කියන්නේ දැනට අපිට පේන තෙක්මාන ඉන්නේ නිදහස් පක්ෂයේ මම දැක දුමින් දිසානායක ලොකු වැඩක් කරගෙන යනවා. මම මේක අද වැලිකලා ඒ බර්ත්ඩේ එක හැපි බර්ත්ඩේ කියලා. ඔව් වැලිකලා හැපි බර්ත්ඩේ මචං. බර්ත්ඩේ මේ ඒකෙන් දුමින් දිසානායක ඉන්න මම තරුණ නායකයෙක් විතර මම දකින අනිත් පැත්තෙන් හිරුනිකා රෙන් ෆර්නැන්ඩෝ කාන්සර් ගුණසේ කාන්සර් හරිය ලොකු කොටසක් කරනවා UNP එක ඇතුලේ මේ වෙලාවේ. මට ඒක ගැන කතා කරන්න ඕනම වෙලාව තිබ්බා. ඔය මතක් කරපේ කොහොමද? කොහොමද හරින් සහ මනුෂ්‍යත් මං හිතන්නේ සහයට ඉන්නවා. ඔව් දෙන්නම මං හිතන්නේ මනුෂ්‍යයන් ගොඩාක්ම මේ ඇමතුමානම් පොඩ්ඩක් දේශපාලනයෙන් ගොඩක් මෑත් වෙලා ඉන්නේ මං හිතන්නේ කලකිරීමක් ඇති මෙච්චර දෙයක් කරලා මේ මිනිස්සු අපිට කියන කතාව වගේ එකට. ඒ කියන්නේ මොනවා වුණත් ඒ කියන්නේ හරින් මනුෂ්‍ය කියන කපල් එකනේ ඔක වැඩේ ඇද්දනේ. ඒ ඇද්දට පස්සෙත් මිනිස්සු මම හිතන්නේ රියැක්ට් කරපු එකට මම හිතන්නේ හරින් ලොක්කත් තාමත් පොඩි ගැස්මක ඉන්නවා. නමුත් දේශපාලනය කරනවා. ඒක කියන්නේ අර බය කරලා තග දාලා නවත්තන්න පුළුවන් මිනිස්සු නෙමෙයි UMP කාරයෝ කියන්නේ කවුරුත් එහෙම අනිත් මේගොල්ලෝ මේ හිතනවා නම් මේක ඔය අතන කස දෙවුන් ටිකක් ඇවිල්ලා තග දැම්මට කියලා මේ ඉන්න නායකයෝ එහෙම හැරෙනවා ගැස්සෙනවා කියලා. ඔයිට වඩා භීෂණ වලට මුහුණ දුන්න මිනිස්සු ඒකස්සු ඉන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ මීට වඩා කඩාවැටීම් තිබිලා තියෙනවා. මීට වඩා අපි දන්නේ නැති දේශපාලන කඩාවැටීම් කොච්චර තිබිලා තියෙනවද? ඉතින් එහෙම එකක් අස්සේ මම හිතන්නේ ඒ දෙවෙනි පෙළ කියන එක හොඳටම හැදෙන තැනක තියෙන්නේ. මම ඒ දෙවෙනි පෙළ විශ්වාස කරනවා. මම හිතනවා දෙවෙනි පෙළ අපේ විශ්වාසය නැති කරයි කියලා මම හිතන්නේ නැහැ. ඒක කරන්න එපා. කරුණාකරලා කරන්න එපා. කරුණාකරලා කරන්න එපා. එහෙම කවුරු හරි එනවා. ඒ කියන්නේ ඔය කියපු හැමෝම මම කියන්නේ අපි දුමින් දිසානායක නාමල් රාජපක්ෂ ඊට පස්සේ හිරුනිකා මේ ප්‍රේමචන්ද ඊට පස්සේ ආයෙ ගත්තාම අපි අපේ නායකයෙක් ගත්තොත් හරින් ෆර්නැන්ඩෝ ගෙන් ගත්තාම ඔය ඉන්න ඔක්කොම ටික. ඒ කියන්නේ දෙවෙනි පෙළ සෙට් එක ගත්තාම මම කියන්නේ ඒගොල්ලන්ට තියෙන අවස්ථාවක් මේක මම හිතන්නේ ඒගොල්ලෝ තව ඉස්සරහට එන්න ඕනේ. ඒගොල්ලෝ ඇවිල්ලා හරියට වැඩේ කරා නම් මම හිතන්නේ අර පරණ කට්ටියව දාගෙන කෝක මම කියන්නේ සමහර කට්ටිය පිළිගන්න ඕනේ. අපි අපේ පක්ෂවල ඉන්නවා. නායකයා කියන මනුස්සයර තාම ෆන්ක්ෂනල් හොඳට ඉන්නවා. ඒ ඇරෙන්න සමාජ රිජෙක්ටඩ් මිනිස්සු ඉන්නවා. සියලුම පක්ෂවල. මම ආයෙත් අහන්න හදන්නේ මේ නොදුරු ඉතිහාසයක ඔයාලා සජබේ ලොකු පළුවක් ගැලුවා තල තතු කෝරල් කියලා. ඔව්. කොහොමද එතුමියගේ දායකත්වය දැන්? මම කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට ඒ කියන්නේ අපිට ඇත්තටම හොඳ දායකත්වයක් තියෙනවා. අපිට අවශ්‍ය අපේ තරුණ සංවිධානයට අවශ්‍ය සපෝට් එක අපිට උපරිම ලබා දෙන්න. ඒ කියන්නේ අපිට මහලකම්තුම හැටියට කරන්න පුළුවන් උපරිම දේවල් ටික අපිට කරලා දෙනවා. එම් කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. මොකද හරින් ෆර්නැන්ඩෝත් වැඩ ටික කරගෙන දන්නවනේ ඉතින් ගේමට බැස්සොත් ගහන ඩයල් එක ඉවර කරලා නවත්තන්න. ඉතින් ඒ ටික අදගෙන යනවා. සහ ඒකටත් එක්ක ඒ සහය මං හිතන්නේ ඇත්තටම ඉතින් මේකේ ලොකුවට ඔය මිනිස්සු එළියේ කියන තරම් ලොකු ප්‍රශ්න ඇතුළෙත් නෑ. ඇතුළේ තියෙන තරම් ලොකු ප්‍රශ්න එළියට එන්නෙත් නෑ. ඉතින් තියෙන ලොකු ප්‍රශ්නේ එළියට එන්නෙත් නෑ. ඉතින් ඔයගොල්ලෝ ඔය ජනතාව කියන දාතිය කියන එක ලොකුවට හිතන්න හොඳ නෑ ඇත්තටම. ඒ කම්බිනේෂන් එක මම කියන්නේ මුළු මේ වෙලාවේ ලොකු විපක්ෂය කියන එක අපි 52%යි නේ. ඔව්. විපක්ෂය 52%යි මේ රටේ. එතකොට විපක්ෂයේ නායකත්වයේ දෙන ඔය සියලු දෙනා මම හිතන්නේ විපක්ෂයේ බලාපොරොත්තු සුන්බුන් කරන්න නැතුව ඒක කරගෙන මම මේ ළඟ දැක්ක අයියේ මේ සිරසිංගේ යන කැම්පේන් එක විපක්ෂයක් හදන්න හරි මොකක් කර එක.
විපක්ෂ හදන්නේ අපි හදන්නේ ආණ්ඩුව. ඒක තමයි කරුණා කරලා නවත්තන්න කියන්න ඕන හැමෝටම අපි ඊළඟ ආණ්ඩුව හදන්නේ. අපි දැන් විපක්ෂය හදන කතන්දර අපි ගාව නැහැ. අපි ගාව නැහැ. අපි දැන් ආණ්ඩුව හදන්නේ. අපි විපක්ෂය හදන්න පටන් ගත්තේ ඔය ජනාධිපතිතුමා පත් වෙලා මාසයක් විතර ගියාට පස්සේ. ඔව් ඊට පස්සේ දැන් අපි හදලා ඉවරයි. ඊපස්සේ අපි යන්තම් හදාගත්තා. දැන් ඊළඟ ආණ්ඩුව හදන්නේ. ඒ හින්දා ඔයගොල්ලෝ පොඩ්ඩක් සේප්පිකෝ විපක්ෂ කියන කෑල්ල අපිට අදාළ නැහැ කියන එක කියලා දෙන්න ඕනේ. විපක්ෂයේ නායක කාරකාදීන් අපෙන් පොඩ්ඩක් ඉගෙන ගන්න නේ. කරුණා කරලා මම හිතන්නේ ලොකු දේවල් තියෙන අපි ඕගොල්ලන් ඉගෙන ගත්තා. ඔව්. ඊටු ටික මම හිතන්නේ ප්ලැට්ෆෝම් එක හදලා තියෙන මම අවංකවම කියන්නේ මම මේ දේ කියන්න ඕනේ වට අපි මේ ප්ලැට්ෆෝම් එක දත කාලා හැදුවා කොහොමද අපි කාගෙන්වත් අපිට සල්ලි දුන්නේ නැහැ එම්බසි වලින් සල්ලි දුන්නෙත් නැහැ කාට හරි ආවනම් මට කමකුත් නැහැ අනේ ඕගොල්ලෝ කෑවනම් අනේ මට ප්‍රශ්නයක් නැහැ අනේ මට කිසි අවුලක් නැහැ කාට සල්ලි වෙලා තිබ්බම අපිට එහෙම කරේ නැහැ අපි කරේ අපිට තිබ්බ දේශපාලන අමාරුවකට අපි කැමති නැහැ මේ පත්වෙච්ච ආණ්ඩුවට සාය ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක් ඒ කියන්නේ මේ ජනාධිපති සුළුතර ජනාධිපති කෙනෙක් සාය නිසා මේ රටේ කියපු බොරු කන්දරාවක් තියෙනවා ඒකින්ද මේ බොරුවෙන් වංචාවෙන් රජ වෙච්ච කෙනෙක්ට අපි කොහොමත් එකඟ නැහැ කියන පදනම මත අපි මේක අනිවාර්යෙන් මේක විරුද්ධව ගෙන යච්ච වැඩ ටික යන්තම් ප්ලැට්ෆෝම් එක ලස්සනට හදලා තියෙනවා ඉස්සර තිබ්බ ජනතා වෛරය අඩු වෙලා තියෙනවා ආකර්ෂණයක් ඇති වෙමින් තියෙනවා ඒකින්ද මේක කන්නේ නැතුව නායකයෝ ටික මේක අරන් යනවා කියලා මම විශ්වාස කරනවා අනිත් කතාව ආවම මට ඔය අපේ නායකයින්ට දෙන්න ඕන පණිවිඩයක් තියෙනවා කසකාරයෝ තමයි පෙරහැර ගේන්නේ. හැබැයි පෙරහැරෙන් ඉස්සෙල්ලාම එළියට යන්නේ කසකාරයෝ. අපිට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අනේ නෑ. නේ? කිසි ප්‍රශ්නයක් නෑ. වැඩේ කරන්නයි තියෙන්නේ. මේ ජනතා හිතවාදී නොවන ආණ්ඩුව පන්නන වෙඩිමුර ටික තියන්න දැන් ලෑස්ති වෙන්න. නෑ ලෑස්ති වෙන්න. කරුණාකරලා සූට් එක මහගන්න ඇත්තටම. කිසි ප්‍රශ්නයක්. කවුරු කොහොම මහගත්තත් ප්‍රශ්නයක් නෑ මොන විදියට. මම කියන්නේ අඳුන් ටික මහගන්න. මහගන්න. අනිවාර්යයෙන්. අපි ඕන කෙනෙකුට උදව් කරනවා. ඔව්. ගැළපෙනවා නම් ওই පුටුවේ ඉඳගන්න. අනිවාර්යයෙන්. එහෙනම් වින්සතත් එක්ක පළවෙනි වතාව හැබැයි ඉතින් මෙහාට සති දෙකකින් දෙකට වගේ අපි වින්සත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා මොකද මම හරි ආසයි දේශපාලන ගැත්තන් එක්ක කතා කරනවට වඩා අයිඩියොලොජියක් තියෙන මිනිස්සුත් එක්ක කතා කරන්න මොකද ගොඩාක් අය මට කිව්වහම දැන් ඕනනම් නාමිනිත් එක්ක ප්‍රෝග්‍රෑම් එක ඉවර කළාට පස්සේ මචං රාජපක්ෂ හොරු පන්නමු කියලා නාමිනි අල්ලගෙන බෝඩ් එකක් මට එවනවා WhatsApp එකේ මම ඔය කරන්න දෙයක් නැහැ ඒක තමයි හැටි ඒ තමයි දේශපාලනය ඒ නිසා ඉදිරියේදීත් කවුරු මොන කදවුරේ දේශපාලනය කරන එක වෙන අයට ප්‍රශ්න වුණාට අපිට කවදාවත් ප්‍රශ්නයක් නැහැ. ඔහුට අද JVP ඉන්න කෙනාට හෙට වෙන තැනක ඉන්න පුළුවන්. අද වෙන තැනක ඉන්න කෙනෙක් හෙට ආණ්ඩුවේ ඉන්න පුළුවන්. ඒ හින්දා අපිට ඒවා ප්‍රශ්න නෙමෙයි. තම තමන් යන පමණින් තමන්ගේ දේශපාලනය කරගන්න එක තමයි නිදහස් සාහිත්‍යය. අපි ඉක්මනට ගිහිල්ලා එන්නම්. වින්සර් බොහොම ස්තුතියි. අයබෝවන් thank you. තාම කාර්යබහුලවද කොහොම හරි වෙලාව දාගෙන ඔව් කාර්යබහුල කියන්නේ නිදා ගන්න කේස් එක. නිදා ගන්න කාර්යබහුලයි. නිදා ගන්න පොඩ්ඩක් කාර්යබහුලයි. ඒ හින්දා තමයි පරාගු නැත්තම යනවා දුන්න දන්නවා. හරි. එහෙමනම් අපි ගිහින් එන්න. ජය වේවා. ජය වේවා.